ඉතින් ඔයාලා පොයිල් පාස් එක සඳහා රෙජිස්ටර් වෙන්න යන අවස්ථාවේදී ඔයාලට ඇතිවන ගැටලු කිහිපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් සමහර අයට කිසිම ගැටලුවක් නැතුව මේ වෙනකොට රෙජිස්ටර් වෙන්න හැකියාව තියෙන්නේ නැති, ඒ වගේම සමහර අයට ගොඩක් මෙන්න මේ වගේ ගැටලු ඇවිත් ඇති. අද අපි බලමු මේ ගැටලු වලට තියෙන විසඳුම් මොනවද කියලා. හරි. ඉතින් පළවෙනි දේ තමයි එක NIC නම්බර් එකකට රෙජිස්ටර් කරන්න පුළුවන් එක වාහනයක් විතරයි. ඉතින් ඒ වගේමයි එක මොබයිල් නම්බර් එකකට රෙජිස්ටර් කරන්න පුළුවන් වෙන්නේ එක වාහනයක් විතරයි. ඉතින් ඔයාට වාහන දෙකක් තියෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා NIC නම්බර් දෙකකට ඒ වගේම මොබයිල් නම්බර්ස් දෙකකට මෙන්න මේ වාහන දෙකම රෙජිස්ටර් කරන්න. ඒ කියන්නේ ඔයා වාහනේ අයිතිකාරයා වෙන්න ඕනේ කියලා එකක් නැහැ මේ රෙජිස්ට්‍රේෂන් එක කරනකොට. ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ තවත් එක්කෙනෙක් යොදාගෙන මේ රෙජිස්ට්‍රේෂන් එක තවත් වාහනයකට ඒ වගේම තවත් මොබයිල් නම්බර් එකක් යොදාගෙන මේක සිදු කරගෙන යන්න. ඉතින් ඒ විදිහට ඔයාට ඔයාගේ ගෙදර තියෙන වාහන 3ක් තියෙනවා නම් සමාජිකයෝ 3කගේ ඩීටේල්ස් අරගෙන ඔයාගේ වාහන ටික මේ විදිහට රෙජිස්ට්‍රේෂන් ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ඔයාට ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න වෙනවා මේ රෙජිස්ට්‍රේෂන් එක ඉදිරියට කරගෙන යන්න. ඉතින් එතනදී ඔයා මොබයිල් නම්බර් එකේ ඇතුළත් කරාට පස්සේ ඔයාට මෙන්න මේ send OTP කියන එක ක්ලික් කරාම ඔයාගේ නම්බර් එකට ඔයාගේ මොබයිල් නම්බර් එකට OTP එක එනවා. ඉතින් ගොඩක් දෙනෙක්ට එන ගැටලුවක් තමයි මේ OTP එක මේ මිනිත්තු 2ක් ඇතුළත ලබා ගන්න බැරි වීම. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයත් මේක රික්වෙස්ට් කරන අවස්ථාවේදීම තවත් යූසර්ස්ලා මෙන්න මේ විදිහට රෙජිස්ට්‍රේෂන් එක සිද්ධ කරන්න යනවා. ඉතින් එතකොට මේ විදිහට ඔයාට මිනිත්තු 2ක් ඇතුළත මෙන්න මේ OTP එක ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් ඒකට පිළියමක් විදිහට මට කියන්න පුළුවන් ඔයාලා මේ පීක් ටයිම් එකේදී ඔයාට මේ OTP එක මිනිත්තු 2කදී ලබා ගන්න හැකියාවක් නැත්නම් ඒ අවස්ථාවේදී ආයෙ ඔයා රෙජිස්ටර් වෙන්න යන්න එපා. ඔයාට පුළුවන් ඕෆ් පීක් ටයිම් එක රෙජිස්ටර් වෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් රාත්‍රියේදී ඒ වගේම උදෑසන අවස්ථාවකදී උදෑසන 5-6 අතර අවස්ථාවකදී වගේ ඒ වගේ මේ ගොඩක් අය මේ සයිට් එක යූස් කරන්නේ නැති අවස්ථාවකදී ඔයාට පුළුවන් මේ විදිහට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. හරි. ඉතින් OTP එක දාලා ඔයා වෙරිෆයිඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඒ වගේම ඔයාගේ ඇඩ්‍රස් එක මේ සඳහා ලබා දෙන්න. හරි. ඊළඟට එන ගැටලුව තමයි මෙන්න මේ ෆස්ට් නේම් එකත්, ලාස්ට් නේම් එකත් අපි දාන්නේ වාහනේ අයිතිකරුගේ තොරතුරුද කියලත්, එහෙම නැත්නම් මෙන්න මේ NIC එකට අදාළ පුද්ගලයාගේ තොරතුරුද කියලත්. ඉතින් මෙතනදී ඔයා වාහනේ අයිතිකරුගේ තොරතුරු දැම්මත් NIC එකට අදාළ පුද්ගලයාගේ ඩීටේල්ස් දැම්මත් මෙතනදී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී කිසිම පරීක්ෂාවක් සිදු කරන්නේ නැහැ. මෙන්න මේ ෆස්ට් නේම් ලාස්ට් නේම් NIC එකට සමානවද කියලාවත්, ඒ වගේම වාහනේ නම්බර් එකට, ඒ වගේම වාහනේ ලියාපදිංචියට සමානවද කියලාවත්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ෆස්ට් නේම් ලාස්ට් නේම් NIC එකට අදාළව ෆිල් කරගෙන යෑම සිදු කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයා මේ විදිහට කරගෙන આવොත් ඔයාට ෆස්ට් නේම් ලාස්ට් නේම් දාලා ඇඩ්‍රස් එකක් දැම්මට පස්සේ ඔයාට මේ පහළ තියෙන next button එක ක්ලික් කරලා ඊළඟ පියවරට යන්න පුළුවන්. හරි. ඊළඟ පියවරේදී වාහනය රෙජිස්ටර් කරන යන අවස්ථාවේදී තියෙන ගැටලු කිහිපයක් තමයි ඔයාගේ වාහනේ සිංහල අකුරු තියෙන වාහනයක් නම් උදාහරණයක් විදිහට 4 ශ්‍රී 1 2 3 4 වගේ. ඉතින් මේ ශ්‍රී තිබ්බත් ඩෑෂ් එක තිබ්බත් ඔයාට මේ ශ්‍රී අකුරවත් ඩෑෂ් අකුරවත් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ වාහනේ පළවෙනි නම්බර් එක අපි 4 කියලා සැලකුවොත් අපිට ඔයාගේ වාහනේ 4 ඉලක්කම යොදලා ඉතුරු නම්බර 4 ඊළඟ කොටුවේදී යොදන්න පුළුවන්. හරි. ඉතින් ඔයා ඊළඟ පොයින්ට් එකේදී ඔයාගේ වාහනේ කැටගරි එක තෝරනකොට ඔයාට බලන්න පුළුවන් ඔයාගේ වාහනේ ඩුවල් පර්පස් වෙහිකල් එකක් නම් ඒක වෑන් ගණයටද අයිති වෙන්නේ, එහෙම නැත්නම් ලොරි ගණයටද අයිති වෙන්නේ කියලා. ඉතින් ඔයාට මේ විදිහට කැටගරිස් මාරු කරලා බලන්න පුළුවන් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් කරගන්න. හරි. ඊළඟට ඔයාට යොදන්න අවශ්‍ය වෙන්නේ චැසි නම්බර් එක. ඉතින් මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් නිවැරදිව ඔයාගේ චැසි නම්බර් එක ඔයාගේ වාහනයට අදාළව ඇතුළත් කරන්න. ඉතින් මෙතනදී සිස්ටම් එකෙන් පරීක්ෂා කරලා බලන්නේ ඔයාගේ වාහනයට මේ චැසි නම්බර් එක සමානද කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ආදායම් බලපත්‍රයේ තියෙන විදිහටම, එහෙම නැත්නම් ඔයාගේ පොතේ වාහනේ පොතේ තියෙන විදිහටම මේ විදිහට චැසි නම්බර් එක ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඔයාගේ මේ චැසි නම්බර් එකේ කෙටි ඉරක් තිබුණත් ඔයාට ඒක ඇතුළත් කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට ඔයා ඇතුළත් කරලා රෙජිස්ටර් වෙලා බලන්න. ඒ විදිහටත් මේක මිස්මැච් වෙනවා නම් ඔයාට පුළුවන් කෙටි ඉර යොදන්නේ නැතුවත් මේ විදිහට ඇතුළත් කරලා බලන්න. ඉතින් සමහර අවස්ථාවන් වලදී මේ O අකුර සහ බිංදුව ඉලක්කම් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඒ වගේම S අකුර සහ
5 ඉලක්කම මෙතනදී මිස්මැච් වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ අංක යෙදීමේදී ඊටාම සැලකිලිමත්ව මේ chassis numbers ඇතුළත් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ fuel type එක තෝරලා ඒ වගේම මේ terms and condition වලට agree වෙලා මේ විදියට fuel pass එක සඳහා register වෙන්න. හරි ඉතින් ගොඩ දෙනෙක්ට එන ප්‍රධානම ගැටලුවක් තමයි මෙන්න මේ vehicle number and chassis number mismatch කියන error එක. ඉතින් ඔයා vehicle number එකත් chassis number එකත් හරියටම ඇතුළත් කරත් මේ error එක එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ error එක ආව අවස්ථාවේදී ඔයාලට දෙතුන් පාරක් මේ විදිහට try out කරලා බලන්න පුළුවන් මේක විසඳ ගන්න. ඉතින් සමහර අයගේ connection ගැටලුවක් නිසා දෙතුන් පාර try කරනකොට මේක විසඳිලා තියෙනවා. ඉතින් තවත් අයට මේ ගැටලුව නිසා තමන්ගේ වාහනේ register කරගන්න බැරිව තියෙනවා. ඉතින් ගොඩක් දුරට මේකට එන හේතුව තමයි ඔයාගේ වාහනේ නම්බර් එක මෝටර රථ දෙපාර්තමේන්තුවේ DMT එකේ database එකේ මේ ඔයාගේ වාහනේ පිළිබඳ තොරතුරු chassis numbers හරියට record වෙලා නැති එක. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ඔයාගේ Android smartphone එකේ ඔයාලට පුළුවන් ඔයාගේ වාහනේ DMT එකේ එහෙම නැත්නම් මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිද කියලා බලන්න. ඉතින් ඒකට ඔයාලට පුළුවන් ඔයාගේ smartphone එකේ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ DMT app එක download කරලා install කරගන්න. ඉතින් මෙතනදී මේ app එක කරා ඔයාලට ඔයාගේ වාහනේ නම්බර් එක යොදලා ඔයාලට පුළුවන් check කරගන්න ඔයාගේ වාහනේ register වෙලාද නැද්ද කියලා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ website එකටත් ගිහිල්ලා ඔයාගේ Google account එකේ ඔයාගේ Gmail එකේ මේ account එකට log වෙලා බලන්න පුළුවන්. ඔයාගේ වාහනේ registration number එක යොදලා ඔයාගේ වාහනේ chassis number එක යොදලා මෙන්න මේ විදිහට ඔයාගේ වාහනේ එයාලගේ database එකේ තියෙනවද නැද්ද කියලා. ඉතින් මේක පරීක්ෂාවක් විතරයි. ඉතින් මෙතනදී ඔයාගේ වාහනය මේ විදිහට එයාලගේ database එකේ ඇතුළත් වෙලා නැත්නම් ඔයාලට මේ විදිහට error message එකක් එනවා. ඉතින් මෙතනදී කියන්නේ ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ පිළිබඳව සොයා බලන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ වාහනේ මේ විදිහට system එකේ නැත්නම් ඔයා කොච්චර වෙලා මේක try කරත් ඔයාට මේ fuel registration එක කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ඔයාට කරන්න තියෙන්නේ 1919ට කෝල් කරන එක විතරයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් මේ සඳහා විමසන එක පමණමයි. අපි ඉදිරියට බලමු මේ සඳහා අප්ඩේට් එකක් ඒගොල්ලෝ විසින් සපයයිද කියලා. හරි. ඉතින් ඔයාලට මේ විදිහට error message එකක් ආවොත් ඔයාලට පුළුවන් ආයෙත් සැරයක් log වෙලා බලන්න. ඉතින් එතකොට මෙන්න මේ ගැටලුව ඔයාගේ විසඳිලා තියෙයි. ඉතින් මේ ගැටලුව ඔයාට ආවත් ඔයාට කරන්න තියෙන්නේ නැවත උත්සාහ කරන එක පමණයි. ඉතින් මෙන්න මේ ගැටලුවට හේතුව තමයි ඔයා මේ ෆෝම් එක මිනිත්තු 20ක් ඇතුළත ෆිල් නොකිරීම. ඒ කියන්නේ ඔයා මිනිත්තු 20ක් ඇතුළත මෙන්න මේ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ error එකෙන්වත් ප්‍රධානම හේතුව තමයි සිස්ටම් එකේ ලෝඩ් එක. ඉතින් ඔයාට අර මම කිව්වා වගේ off peak time එක try කරලා බලන්න ඔයාගේ QR code එක ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ error එකට ඔයා ID number එක ඇතුළත් කරනකොට connection error එකකදී මේක සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් ඔයාගේ ID number එක ඇතුළත් කළොත් ඔයාට මේ සඳහා මේ විදිහට මුහුණ දෙන්නත් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් උදාහරණයක් කිව්වොත් ඔයාගේ තිබුණු වාහනයක් ඔයා තවත් කෙනෙකුට විකුණුවාට පස්සේ ඒ පුද්ගලයා විසින් ඒ රෙජිස්ට්‍රේෂන් එක කරනකොට ඔයාගේ ID number එක භාවිතා කරලා ඔහුට රෙජිස්ට්‍රේෂන් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී ඔයාගේ ID number එක ඔයා ඇතුළත් කරලා අලුතෙන් රෙජිස්ටර් කරන්න ගියොත් ඔයාගේ වාහනයට රෙජිස්ට්‍රේෂන් එක කරගෙන යෑමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් මේ ගැටලුවට විසඳුමක් තාම මේ සිස්ටම් එකෙන් අපිට ලබා දීලා නැහැ. ඉතින් මේකට පිළියමක් විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ සමාජිකයෙක්ගේ ID number එකට මේ ඔයාගේ වාහනය ඔයාගේ මේ දැනට තියෙන වාහනේ රෙජිස්ට්‍රේෂන් එක කරගෙන යන්න. ඉතින් මේ ප්‍රශ්නයටත් ප්‍රධානම හේතුව කනෙක්ෂන් ගැටලුව. එහෙමත් නැත්නම් සිස්ටම් ලෝඩින් එක. හරි. ඉතින් අවසානයේ අපි කිව්වොත් මෙතනදී විසඳාගත නොහැකි ගැටලු මොනවද කියලා කතා කරොත් අපිට කියන්න පුළුවන් ඔයාගේ වාහනේ DMT එකේ මෝටර දෙපාර්තමේන්තුවේ සිස්ටම් එකේ ලියාපදිංචි නොමැතිවීම. ඉතින් මේ හේතුව ප්‍රධාන වශයෙන්ම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් ලොකු ඉෂුව එකක්. ඉතින් ඒ වගේමයි අපිට තව කියන්න පුළුවන් අපිට මේ data ඇතුළත් කරාට පස්සේ අපිට ආයෙ මේවා edit කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේකත් අපිට ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒ වගේමයි සිලින්ඩර් ධාරිතාවය 50ට අඩු වාහනවලටත් රෙජිස්ටර් කරන්න බැරි නිසා ඔයාට 49cc වගේ මෝටර් සයිකල් වලටත් මේ fuel pass එක ලබා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් ඒ වගේමයි ට්‍රැක්ටර් වලට ගොඩක් වෙලාවට මැෂින්ස් වලට ලෑන්ඩ් මාස්ටර් වලටත් මේ වගේ issues එන්න පුළුවන්.
ඉතින් ඉදිරියේදී එන අප්ඩේට් වලින් මේ කට්ටිය මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාගේ වාහනේ තවදුරටත් මෙන්න මේ ගැටලුව වලිනුත් තොර ගැටලුවවත් ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේමයි ඔයාට තවමත් ඔයාගේ වාහනය මේ ෆුවල් රෙජිස්ට්‍රේෂන් එක ගන්න ෆුවල් පාස් එක ගන්න බැරිකමක් තිබුණොත් ඔයාට පුළුවන් 1919 කන්ටැක්ට් කරලා ඔයාගේ ගැටලුව ඒගොල්ලෝ සඳහා යොමු කරන්න. ඉතින් අද අප්ඩේට් එක ඔයාට වැදගත් වුණා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවට බලන්න. මේක ඔයාට පුළුවන් යාළුවත් එක්කත් ෂෙයා කරගන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරත් ඔයාට මම කතා කරන ඊළඟ අප්ඩේට් එකත් ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ඉන්ටරෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.